ආයුෂ බොහෝ වැඩි වේවා මගේ යාළුවෝ ඔක්කොටම. මගේ ආයුෂ කොහොම ඉදන්නේ මේ වෙන දේවල් එක්ක මේ මං අද කියන්න ආවේ මට වෙච්ච පොඩ්ඩක් පජාත වැඩක් අනේ. මම විසින්ම කරගත්ත එකක්. ඉතින් මගේ ලොස්කම මේ අහන්නකෝ කතාව. චොර හැබැයි මේ ළඟ දවසක් වැඩ ඇරලා ගෙදර එනකොට යාළුවෙක්ගේ පාටියක් තිබ්බ බර්ත්ඩේ පාටියක්. හරි. ගියා ඉතින් බර්ත්ඩේ පාටියටම ගිහිල්ලා ඔල්ලොත් එක ගන්න පුළුවන් ෆන් එක උපරිම ගත්තා රෑ. ෆන් එක කියන්නේ උච්චතම අවස්ථාවට ගියා. කොච්චර උච්චතම අවස්ථාවට ගියාද කියනවනම් ගෙදරත් අමතක වුණා. චොර ලොස් කරන් දෙයක් නැහැ. මේ වයිෆ් දරුවෝ ඔක්කොම අමතක වෙලා දැන් ඔන්න ෆන් එක ගන්න. දන්නේම නැතුව එළුණා කියන්නේ පාන්දර පහමාර විතර වෙනකොටත් මා අන්තිම ෂොට් එකක් දැම්ම වගේ මතකයි. හොඳේ මේ ඊට පස්සේ කොහොමරි වැඩට යන්න තියෙනවා කියලා මතක් වුණා. ෆන් ඔක්කොම පැත්තක දාලා ඔන්න ගෙදර දුවලා ආවා. දැන් වැට්ට යන්නත් එපේ. දැන් වයිෆ් එහෙම ඇව්වා කොයිද රෑ හිටියේ කින්ද මන්ද අම්මා ප්‍රශ්න ගොඩ දැන් ප්‍රශ්න ඔක්කොට මූණ දීලා රණ්ඩුත් වෙලා කුටි කන්න දෝ බොම මාරුවෙන් බේරිලා ළමයිවත් ඉස්කෝලේ යවලා කරලා ඕන් දැන් වැඩට එන්න ආවා. හැබැයි ඒ වෙලාවෙත් මට වෙරි. සරි. ඒ වෙලාවෙත් වෙරි. මට ඒ ටික මතකයි. මොකෝ වයිෆ්ගේ කෑ ගහිල්ලත් එක ඒ ටික මතක හිටියා. හොඳේ. අදටම මතකයි. ඒක අමතක වෙන්නේ නැහැ. ඉතින් ආයි පොඩ්ඩක් අමතකයි කියන්නකෝ. අනේ මන්ද මොනවා වුණා කියලා. ඊට පස්සේ මේ මම ආයි වැටෙන්න ආවනේ. වැටෙන්න ඇවිල්ලි වෙලා දැන් වැටෙනව මතක නැහැ. ඊට පස්සේ දැන් වැඩටත් එන්න පරක්කු වෙලා වැඩපලෙත් කේස් උදේ වරුව දැන් මට මතක නැහැ මොකෝ උනේ කියලා. දැන් වයිෆ් කෝල් එකක් ගත්තා. කෝල් එක කරගෙන ඉවරලා මගෙන් ඇහුවා මොරටුවේ කොහෙද ගියේ කියලා. මම මොරටුවේ යන්න හේතුවක් නැහැ නේ. මම මොරටුවේ ගියේ නෑ කිව්වා. වැට්ටාවා කියලා. වැට්ටේ නම් පරක්කු නෑ ඇත්තටම. ඒව කියන්න බෑ චාටර්. මේ ඊට පස්සේ මොරටුවේ කොහෙද ගියේම කියලා අහනවා. මං කො මොරටුවේ ගියේම නෑ කියලා. ඒ වුණාට මගේ යාළුවෙක් දැකලා මම මොරටුවේ ඉන්නවා. ඔන්න මට මතක නෑ. මං ඊට පස්සේ බැන්න හොඳටම. මොරටුවේ යන්න හේතුවක් නෑ නීති. මට ඇත්තටම හේතුවක් තිබ්බේ නෑ මොරටුවේ යන්න. මේ ඊට පස්සේ ඕම මම බැන්නට වඩා මට බැන්නයි ඉතින්. ඔක්කොම අහගෙන ඉඳලා පස්සේ මේ දවස් දෙකකට විතර පස්සේ අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් හම්බුණා. ස්ටෑන්ඩ් එකේදී. ඒ අයියා මගෙන් ඇහුවා එදා මොකෝ කරගත්තේ බං පරිස්සමට ගියාද කියලා. මම ඔය කවදාද කියලා. මේක කිව්වනේ අයි මොරටුවේදී හම්බුනේ කියලා. මට උඩ මම බැලුවා මොකක් හරි කේස් එකක් වෙලා තියෙනවා. ඉල්මාට්ටක් වෙලා තියෙනවා ට්‍රැක් කවුල් ගිහිල්ලා තියෙනවා. හරි අරකු කියන්නේ කාලවම් බීලා තියෙන චොර. මම බැලුවා මොරටුවේ දැන් ඉතින් වයිෆ් බා ඉන්න ඉතින් සාධාරණයි. ඇත්ත. දැන් ඉතින් බැනුම් අහගෙන හිටියා. මේ දැන් මම කල්පනා කරා මොරටුවේ මොකද්ද මේ සම්බන්ධය කියලා. හිතා ගන්න බෑ. අදටත් හිතා ගන්න බෑ. මේ මොරටුවේ ඇත්තට සම්බන්ධයක් නැහැ. එදා කොහොම හරි බයලක් තියෙනවා. මම ඊට පස්සේ කිව්වා මට මතකයි වගේ මම ඒ අයියට කිව්වා හරි අවුලක් නැහැ මං ගියා කියලා. එයාව තිමීට පොඩ්ඩක් මගහැරලා ඕන් ආවා. ඇවිල්ලි වෙලා මේ පව්වෙන්ද නැවත වැට්ට ගියායින් පස්සේ මේ දැන් වයිප් එක එහෙම මං කෝල් කරලා කොච්චර බැනගත්තත් ඉතින් විහිළු කරනවා. මට උණුවරපෙන් බැන්නත් මම විහිළු කරනවා. ඒක ඉතින් මගේ හැටි. දැන් ඔහොම මම දැන් ස්පීකර් උත් දාලා ඉවරලා වැඩපලේ ඔන්න දැන් කතා කර කර ඉන්නවා. යාළුවෙක් ළඟට ඇවිල්ලි ඉවරලා මූ එකපාරට මෙච්චර මේ ලංකාවේ මෙච්චර ගම්මාන තියෙනවා. ඇත්ති තරම් ගම්මාන තියෙනවා. මේක ජෝක් එකක් කරා එකපාරටම මේ නංගි මෙයා මොරටුවේ කරගෙනව වැඩි කියලා. මූ නිකන් ඇත්තටම කිව්වේ. ඒ උනාට මොරටුව කියන්න ඕනේ නෑනේ. කැතයිනේ වැඩි. මොරටුවේ මන්ට අග්ගල ෆෝන් එක කට් කරා. ඔන්න දැන් මට කෝල් එනවා ඉවරයක් නෑ. මම අරුටක් බැන්න මාර වැඩේ බං ඔබ කරේ වෙන ගමක් කියන්න බෑ මොරටුව කිව්වයි කියලා. ඊට පස්සේ ඔන්න දැන් කෝල් එක ආවෙන් පස්සේ මම ආයෙ ආන්සර් කරා. ආන්සර් කරායින් පස්සේ පට්ටා සිරි බයිනවා චොර.
හරිද දැන් අරුවින්දා දැන් ඒකත් චොර දැන් ඒ බැනු ටිකත් අහලිවලා එදා ගෙදර එන්න ට්‍රේන් එකෙන් නැග මං කොම්පඤ්ඤ වීදියේ නැගලා ස්ලෝ ට්‍රේන් එක ආවේ හැම ස්ටේෂන් එකකම නවත්තනවා මේක ඇවිල්ලිවලා ඔන්න මොරටුවේ නැවැත්තුවා වෙන තැන් වලට වඩා මොරටුවේ නවත්තන් ඉන්නවා මොකෝ පිටිපස්සෙන් ආයි ගාල්ලි ට්‍රේන් එකක් එනවා ඒක පහු කරනකම් මොරටුවේ නවත්තන් ඉන්නවා හරිද ඕම් බලන්නකෝ දෛවයේ හැටි කියන්නේ දැන් මොරටුවේ නවත්තන් ඉන්න ගම වයිෆ් ගත්ත කෝල් එකක් ගාගෙන ඉවරලා කොයිද ඉන්නේ ඇහුවා හරිද දැන් ඉතින් මොරටුවේ කියන්න බෑනේ මොරටුව චාටර්ම වෙලාන් තියෙන්නේ ඊට පස්සේ මං ගුවා දැන් නම් ඉතින් පානදුරේට කිට්ටුයි කියලා හරිද ඒ කියනවත් එක මේක ස්පීකරෙන් කිව්වානේ මේ මොරටු දුම්රිය ස්ථානයයි ගාල්ල ට්‍රේන් එක එන කේස් එකක් කියලා අයියෝ චොරම කරුවා ස්ටේෂන් එකේ අර ස්පීකරේ චොරම කරලා ඉවරලා ඔන්න දැන් ආයි චොර දැන් ගෙදර යන්නත් බෑ මං දන්නවා ආයි කොටනවා ගියොත් ඒ තරම් මොරටුව සම්බන්ධ වුණා මගේ ජීවිතේ ඊට පස්සේ දැන් කොහොමද චොරනේ ඉතින් මොරටුවේ කියලා මං කිව්වා ඉතින් මේ ප්‍රශ්න වෙච්ච හින්දා ඔය දවන්සට මොරටුවේ කියලා කිව්වේ නැත්තේ බලනකො ඒකත් චොර වුණානේ කියලා දැන් කොහොම හරි මේ ගියා ගෙදර ගිහලා ඉතින් බැනුම් අහලා ඊට පස්සේ වැඩපලෙන් කතා කරලා ඉවරලා දැන් අද කිව්වා කටුබැද්දේ පොඩි වැඩක් තියෙනවා කියලා හරිද දැන් ඊට පස්සේ මම කටුබැද්දට ආවා ඉතින් වයිප්ටක් කියලා ඔක්කොම කරලා ඉවරලා කටුබැද්දට ආවා කටුබැද්දට ඇවිල්ලි ඉවරලා ඒ වැඩෙත් කරලා ඉවරලා එතනින් ළඟම ස්ටේෂන් එකට යන්න දැන් ආයෙ වැඩපලට යන්න කොම්පඤ්ඤි විදියට යන්න දැන් මේ ආවා ළඟම ස්ටේෂන් එකට දැන් වයිප් ගන්නවා වීඩියෝ කෝල් අම්බාන්න හරිද මට ආන්සර් කරන්න බෑ අප්පා දන්නවද කොහෙද ඉන්නේ කියලා බලන්න ඈතින් පේනවද බෝඩ් එක ඈත පේන මොරටුවේ